එනිට අපට හැකි වන්නේ නැහැ. එමෙන්න මගේ බිරිඳ ශිරාන්ති නාමල් යෝෂිත රෝහිත යන මගේ පුතුන් තිදෙනාගෙත් මගේ සහෝදර සහෝදරියන්ගේ සහෝදර සමාගමේ ආශිර්වාදය හා ධෛර්යය මට සාර්ථක කර ගැනීමට මහත් සේවාල් වුණා. මම ඒ සියලු දෙනාට ස්තුති කරන්නේ රටේ සියලුම රණවිරු පවුල්වලට ජාතියේම ප්‍රණාමය පුද කිරීම සඳහායි. ගරු කතානායකතුමනි, ජාත්‍යන්තර ප්‍රජාව මේ යුගයේ තරම් අපගේ මාතෘ භූමිය කෙරෙහි අවධානය යොමු කළ තවත් යුගයක් නැහැ. අපි ත්‍රස්තවාදයට එරෙහිව ස්ථීර අධිෂ්ඨානයෙන් පෙරමුණට යනකොට නොයෙක් රටවල් අපගෙන් කොතෙකුත් ඉල්ලීම් කළා. නමුත් ඒ සියලු ඉල්ලීම් වලට අපට අහුම්කම් දීමට පුළුවන් වුණත් ඒ සියල්ල ක්‍රියාත්මක කිරීමට ඉඩක් තිබුණේ නැහැ. ඒ මගේ රටේ ජනතාවට 2005 ජනාධිපතිවරණයේදී මාදුම් බලාපොරොත්තුව මට දුන් ජනවරමත් ඉටු කිරීමට මා බැඳී සිටි නිසා. ඒ වගේම මාතෘ භූමියේ නිදහසත් ස්වෛරීත්වත් මාගේ දිවි දෙවැනි කොට සැලකූ නිසා. රටවල් රාශියක් අපට දුන් සහාය ශ්‍රී ලාංකික ජාතිය සදා මතකයේ තබා ගන්නා බව කිව යුතුයි. ඒ සහාය ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දුන් සහායක් බව අප අමතක කරන්නේ නැහැ. ත්‍රස්තවාදයට ලංකාවේදී නැවතීමේ සලකුණක් ලැබුවාය කියන්නේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. ලෝක ත්‍රස්තවාදය අවසන් කිරීමේ ගමනට අපේ මේ පුංචි ලංකාවෙන් ආරම්භයක් ලැබෙනවා කියන එකයි. කතානායකතුමනි, මෙතෙක් අපට ලෝකයට කියන්න තිබුණේ ශූර වීර දීර අභිමානවත් ඉතිහාසයක් තිබූ බව පමණයි. නමුත් අද අපි එබඳු වර්තමානයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. අපි නැගී සිටීමට මෙතෙක් ශක්තිය ලබාගත්තේ වීරෝදාර මුතුමිත්තන් බිහි කළ අතීතයේ. අද අපි ඒ අතීතයට ගෞරවයක් එක් කර තිබෙනවා. වාගේම අනාගත ජාතියට ශක්තිය සපයන යුගයක් නිර්මාණය කර තිබෙනවා. අනාගතයේ අප ජාතියට අනබිබවනීය සටනක යෙදෙන්නට උවමනා වූ විටදී මේ යුගය සිහිපත් කරાવી. කතානායකතුමනි, ලෝකයක් අසරණ කර ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කළ අප දැන් නැගී සිටින්නේ අනබිබවනීය පුරවැසියෙක් හැටියට. ලෝකේ අති දැවැන්ත පෞරුෂයක් හිමි ජාතියක් හැටියට. අප මෙතෙක් සිතා සිටියේ අපට බොහෝ දේ ජය ගැනීමට නොහැකි කියා. 1815 දී වැටුණු අපිට ඒ නැති වුණු ජාතික අභිමානය අප තුළ යලි ඇති කර ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් අද අපි කිසිම රටකට ජය ගැනීමට නොහැකි වූ අභියෝගයක් ජයගෙන තිබෙනවා. ඒ අභිමානය නොවැටි රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුයකමක්. අප සියලු දෙනාගේම වගකීමක්. කතානායකතුමනි, ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ සටන ජයගත්තාක්ෂේම අපේ දේශය ගොඩනැගීමේ බාරදූර කර්තව්‍යයක් අප ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. ගත යුතු ඍජු තීරණ අප විසින් ගත යුතුව තිබෙනවා. දැන් අප ඒ නව ජාතික පුනරුද්ධ යුගය කරා අපේ මාතෘ භූමිය මෙහෙවන්නට සූදානම් විය යුතුව තිබෙනවා. ඒ මහා ජාතික පුනරුද්ධ සංග්‍රාමය මගින් මෙරට ඔසවා තබන්නේ උතුරේ සහ නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාවගේ ජීවිතත් නගා සිටුවීමේ අරමුණින් බව මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ ජනතාවට ගෙවුණු දශක කීපය තුළ අර්ථවත් ජීවිතයක් උරුම වුණේ නැහැ.
නිදහස උරුමුනේ නැහැ. සංවර්ධනය උරුමුනේ නැහැ. මම මේ ජනතාවට ඒ සියල්ල ලබා දෙනවා. අපේ වගකීම බාර ගන්නවා. කර්මතානායක කාලය විසින් පවරන වගකීම් බාර ගන්නට බැරි නම් අපට දේශපාලනයේ නිරත වීමේ අයිතියක් ඇතයි මම හිතන්නේ නැහැ. මා කාලය විසින් පවරන ලද වගකීම බාරගත්තා. දැන් එක අභියෝගයක් අප ජයගෙන අවසන්. කාලය තවත් අභියෝගයක් අප ඉදිරියේ පිට ඔසවා තබා තිබෙනවා. ඒ අපේ මාතෘ භූමිය ගොඩ නැංවීමේ අභියෝගයයි. මෙතැන් සිට අප හැමෝම ඒ අභියෝගයට සරිලන පරිදි වෙනස් විය යුතුයි. මේ අභියෝගය බාරගත් පරිදි මා ඒ අභියෝගයත් බාර ගනු ලබනවා. ඒදී මේ සිටින මුළු මහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත් අමාත්‍යවරුන්ගෙත් මාගේම ආදරණීය ජනතාවගෙත් සාය මා ඊට සිතින් අපේක්ෂා කරනවා. මේ විජයග්‍රහණයට දායක වුණු රණවිරුවන්ට කරන ගෞරවයක් වශයෙන් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් හැටියට මම ප්‍රකාශ කරනවා. කරු කතානායකතුමනි, පළමුවත් මට වටින්නේ මගේ මව්බිම. දෙවනුවත් මගේ මව්බිම. තෙවනුවත් මගේ මව්බිම. ඔබටත් මුළු මහත් ජාතියටත් එසේ විය යුතුයි. අපට උතුම් විය යුත්තේ එක දෙයයි. ඒ අපේ ආදරණීය මාතෘ භූමියයි. ඔබට තෙරුවන් සරණයි. මූලාසනාරූඪ අතිගරු ජනාධිපතිතුමනි, න්‍යාය පත්‍රයේ අංක 3 මා ඉදිරිපත් කරනවා. ආයි න්‍යාය පත්‍රයේ අංක 4 මා ඉදිරිපත් කරනවා. ආයි 2009 මැයි මාස 26 වෙනි දින අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුයයි මා යෝජනා කර සිටිනවා. පාර්ලිමේන්තුව 2009 මැයි මාස 26 වෙනිදා වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 වන තෙක් කල්තබනු ලැබේ.